හෙලෝ ගයිස් මේ වීඩියෝ එක ගෙනාවේ තෙමු එකේ ෆ්‍රී ඕඩර් දාන කට්ටියට ඒ කියන්නේ දන්නේ නැති කට්ටියට ෆ්‍රී ඕඩර් එක දාගන්න කොහොමද කියලා තමයි ගෙනාවේ. ඉස්සරහම මේකට ලින්ක් එකක් තියෙනවා. මම ඒ ලින්ක් එක යට ඩිස්ක්‍රිප්ෂන් එකේ හෝ කමෙන්ට් බොක්ස් එකේ දාලා තියන්නම්. ඒකෙන් ඔයාලා යන්න ඕනි. ලින්ක් එක ඕනි වෙන හේතුව මම අන්තිමේට කියන්නම්. හරි මේ විදිහට ඔයාලා ලින්ක් එක ඕපන් කරගන්න. මම ලින්ක් එක කොපි කරගත්තා. මේ විදිහට ඒක පේස්ට් කරලා මම ලින්ක් එකෙන් යනවා. ඔයාලා ලින්ක් එකෙන් ගියපම ඔයාලට මේ වගේ පේජ් එකකට තමයි යන්නේ. මේ පේජ් එකේ ඔයාලට පේනවා මේ මම සිලෙක්ට් කරපු අයිටම් ටික. මේ තියෙන ඩවුන්ලෝඩ් තෙමු කියන එකෙන් ඔයාලා යන්න ඕනි. ඊට පස්සේ ඔයාලගේ Play Store එක ඕපන් වෙනවා. Play Store එකේ ඔයාලට පුළුවන් මේ විදිහට ඉන්ස්ටෝල් දෙන්න. හරි එහෙනම් ඇප් එක ඉන්ස්ටෝල් වුණාම මම ඒක ටික කියන්නම්. හරි මම ලින්ක් එකේ කතාව දැන් කියන්නම්. ඔයාලට මේ ඉන්වයිට් ලින්ක් එකෙන් ගියපුවම ඉන්වයිට් එකක් ඇක්සෙප්ට් කරන්න එනවා මගේ. ඒක ඇක්සෙප්ට් කරපුවම ඔයාලට අයිටම් 3ක් හෝ 4ක් තෝරන්න එනවා. ඒ 4 තෝරපුවම ඔයාලට ඊළඟට එනවා කන්ටිනියු කරන්න. ඔයා ඒක කන්ටිනියු කරාන් පස්සේ මේ අයිටම් වලින් 4ක් තිබ්බොත් 3ක් ඔයාලට පැක් කරන්න පුළුවන්. ඉතුරු අන්තිම අයිටම් එක පැක් කරන්න ඔයාලට එනර්ජි කියලා එකක් තියෙනවා. ඒ එනර්ජි එක මදි වෙනවා 3ක් හෝ 2ක්. එනර්ජි 100ක් හම්බෙන්නේ අයිටම් 3ක් පැක් කරායින් පස්සේ එකක් පැක් කරන්න 3ක් හෝ 2ක් මදි වෙනවා. ඔයාලට ඒක පැක් කරන්න තමයි මේ එනර්ජි ඕනේ වෙන්නේ. ඒකට ඔයාලට ඉන්වයිට් ලින්ක් එකක් වගේ තියෙනවා. ඒක අනිත් අයට යවන්න ඕනේ. ඒ ඉන්වයිට් ලින්ක් එකෙන් ගිහිල්ලා කට්ටිය ඇක්සෙප්ට් කරොත් තමයි ඔයාලට ඉතුරු මදි එනර්ජි ටික හම්බෙන්නේ. හරි එහෙනම් අපි ආවහ වීඩියෝ එකට යමු. කොහොමද මේ අයිටම් ටික තෝරන්නේ කියලා. මේ විදිහට ඇප් එක ඕපන් කරායින් පස්සේ ඔයාලට ටිකක් ලෝඩ් වෙනවා ඔය වගේ කොහොමත්. ඒකලා ඔයාලට මේකට ලොගින් වෙන්න කියලා එනවා. මම මේකේ Google එක තමයි තෝරන්නේ. හරි මම Google එක දැන් ක්ලික් කරනවා. ඒකලා මේ විදිහට ටිකක් ලෝඩ් වෙලා ඔයාලට ඔයාගේ account එක තෝරන්න දෙනවා. ඔයා මෙතනින් ඔයාගේ Google account එක මොකක්ද කියලා තෝරන්න ඕනේ. ඒකලා තවත් මේ වගේ ලෝඩ් වෙනවා. ලෝඩ් වෙලා අර මම කිව්ව අයිටම් තෝරන්න යන පේජ් එකට තමයි දැන් යන්නේ. මේ පේජ් එකෙත් මේ විදිහට ටිකක් වෙලා ලෝඩ් වෙනවා. හරි දැන් ලෝඩ් වෙලා ඉවරයි. මේ විදිහට ඔයාලට accept invite or help offer කියලායි. ඒක ක්ලික් කරායින් පස්සේ ඔයාලට අර දෙන්නේ මේ අයිටම් ටික ඔයාලට කැමති ඒවා ටික පික් කරන්න. ඊට පස්සේ කන්ෆර්ම් කරායින් පස්සේ ඔයාලට අර invite link එක ගාවට යයි. ඊට පස්සේ තියෙන ඔයාලට invite friend කියන එකට ගිහිල්ලා ඔයාගේ link එක යාළුවන්ට යවන්න. හරි එහෙනම් වීඩියෝ එක අද මෙතනින් ඉවර කරමු. වීඩියෝ එක හොඳයි නම් like කරන්න, subscribe කරන්න. අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.